හලෝ යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා DC Tech එකට YouTube channel එකට. එහෙනම් DC Tech එකට YouTube channel එකෙන් අදත් අලුත් සුපිරි වීඩියෝක් තමයි ගෙනල්ලා තියෙන්නේ. අද වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. කොහොමද ඔයාලට තියෙන මොබයිල් ෆෝන් එකෙන්ම ලස්සන AI වීඩියෝක් හදාගන්න කියලා. AI වීඩියෝ එකක් ගැන අපිට ගොඩක්ම වැදගත් වෙන දෙයක්. අන්න ඒ වගේ දෙයක් ෆෝන් එකෙන්ම හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හාලෝ යාළුවනේ. එහෙනම් මං කලින් කිව්වත් වගේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ DC Tech එකට YouTube channel එකට. එහෙනම් ඔයාලා කලින් දකින්න නැති වීඩියෝ එක පටන් ගද්දිම මම AI වීඩියෝ එකක් දාලා මම ඒකට හඬ කවලා මගේ YouTube channel එකේ පටන් ගම්ම හැදුවා. අන්න ඒ වගේ ලස්සන AI වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද? ගොඩක් අය මගෙන් අහලා තිබ්බ දෙයක් තමයි AI වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් මම අද කියලා දෙනවා ඔයාලට තියෙන ෆෝන් එකෙන්ම ලේසියෙන්ම පහසුවෙන්ම එකම ඇප් එකක් යූස් කරලා කොහොමද අපි AI වීඩියෝ එකක් හදාගන්නේ කියලා. ෆොටෝස් ගන්න ඕනෙම නැහැ. අපිට ඕන ප්‍රොම්ප්ට් එක දුන්නාම AI වීඩියෝ එක හදලා දෙනවා. අන්න ඒ වගේ සුපිරිම AI platform එකක් තමයි මම අද කියලා දෙන්න හදන්නේ. එහෙනම් අපිට ඒ සඳහා මුලින්ම ඕන වෙනවා Grok කියන ඇප් එක. ඒක අපි මුලින්ම ඩවුන්ලෝඩ් කරලා ඉන්න ඕනේ. අපි එහෙනම් ඒක ඩවුන්ලෝඩ් කරන්න හැටි බලමු. ඒකට වගේ Play Store එකට යන්න ඕන. Android phone එකක් තියෙන කෙනෙක් නම් Play Store එකට යන්න. Apple phone එකක් තියෙන කෙනෙක් නම් App Store එකට යන්න. දැන් මම Play Store එකට යනවා. ඔයා Play Store එකට ගිහලා search bar එකේ search කරගන්න ඕනේ Grok කියලා. GROK. Grok කියලා search කරගත්ත පස්සේ එන පළවෙනිම app එක download කරගන්න ඕන Grok AI කියන එක. ඒක MB 18ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි වෙන්නේ. මම දැන් ඒක download කරලා තියෙන නිසා දැන් මම ඒක open කරගන්නවා. මේක open කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මට මෙහෙම interface එකක් වුණාට ඇත්තටම මට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ නැති වෙයි. ඒ මොකද කියනවා නම් ඔයා ඒකට sign in වෙලා නැති නිසා ඒ නිසා ඔයාලට sign in ඉන්ටර්ෆේස් එකක් එයි. එතකොට ඔයා continue with Google දීලා ඔයා ඒකට sign in වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් මේකේ තමයි අපි අපේ AI වීඩියෝ එක create කරන්නේ. මේක යට තියෙනවා ask anything කියලා. ඒකෙන් ඔයාලට ChatGPT වගේ ඔයාගේ අවස්ථාවලට use කරන්න පුළුවන්. හැබැයි මේකේ වීඩියෝ එකක් හදනවා නම් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ඔයා ගන්න ඕනේ මේකට create videos කියන එකට. පාට create videos කියන පස්සේ මේකේ app එකේම තියෙන AI videos ටිකක් අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. මේ වගේ සුපිරි AI videos හදන්න පුළුවන් මෙන්න මේ කියන Grok කියන app එකෙන්. හරිම පහසුවෙන් පින්තූර ඕනෙම නැහැ. ඒකේ තියෙන මේ prompt එක විතරක් දීලා ඔයාලට අවශ්‍ය කතාවේ prompt එක විතරක් දීලා අපිට මේ AI videos ටික හදා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු දැන් කොහොමද අපි AI videos හදාගන්නේ කියලා. ඒකට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාට ඕනේ AI video එක ගැන ඔයාලට දල හදසක් තියෙන්න ඕනේ. ඔයාට ඕනේ AI videos එක ගැන කතාවක් ඕනේ. ඔයාගේ කතාව දැන් ඔයා මේ යට තියෙන text bar එකට ඔයා ලබා දෙන්නට ඕනේ. දැන් මම ඒක ලබා දෙනවා. ඒකට ඔයා කැමති කතාවක පොඩි එකක් ලබා දෙන්න. දැන් මම ඒක ලබා දුන්නා. ඒකේ තියෙන අම්මෙකුයි පුතෙකුයි කඩට යනවා. පුතා කඩේ තිබ්බ සෙල්ලම් බඩුවක් ඉල්ලලා අඬනවා. අම්මට ඒක අරන් දෙන්න අම්මා ඒක අරන් දෙන්නේ නැහැ. ළමයා බිම් පෙරලි අඬනවා. අම්මා ළමයා බිම දැන් ගෙදර ගිහින් දොර වහගෙන ළමයාට ගහනවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. දැන් අපිට මේක ඉමේජ් විදිහට දෝනේ වීඩියෝ එකට දෙනවා. අපිට මේ ඉමේජ් විදිහට නෙමෙයි ඕනේ මේක වීඩියෝ විදිහට. ඒ නිසා වීඩියෝ දීලා ඔයා මේ ඊතලේ ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා මේක ජෙනරේට් වෙන වීඩියෝ එක. ඒකට ඔයාලා දැන් ටික වෙලාවක ඉන්න ඕනේ වීඩියෝ එක ජෙනරේට් වෙනකන්. කටහඬක් දාගන්න බලනවා. ඒක ඔයා කරගන්න ඕනේ. ඔයා කටහඬ කවලා
ඔයා මේකට අහන්න දෙන්න දීලා මේක වීඩියෝක් විදිහට වත් කරගන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවනේ යාළුවනේ Grok කියලා කියන්නේ සුපිරිම AI platform එක. ඒකින් අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. අපේ ගොඩක් වැඩ කටයුතු ලේසියෙන්ම පහසුවෙන්ම කරගන්න පුළුවන් දෙයක් තමයි මේ Grok කියලා කියන්නේ. එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් නම් අපේ channel එක like කරන්න, subscribe කරන්න, comment කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක හමු වෙන්න බලාපොරොත්තු ඇතුව මම අදට වීඩියෝ එක නතර කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.